Good morning. අපි දැන් ටිකට කලින් මේ නැගිට්ටේ. පොඩි මෑන් තාම නිදි. I gotta make tea. Hubby is on editing. For breakfast, we are going to have this cereal because it's easier than cooking. අපි කව හෙට අපේ anniversary එක නිසා අපි breakfast හදමු කියලා. Usual time. Babi breakfast එක. අපි ඊයේ දැනන් හිටියේ නෑ මෙතන ප්ලග් පොයින්ට් එකකුත් තියෙනවා කියලා. නැත්නම් අපිට charge කරන්න යන්න තිබ්බ රෑ තිස්සේම එනකොට අපි දැන් නැගිට්ටාම තමයි දැක්කේ තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට post එකක් තියෙනවා අපේ slot එකට allocate කරලා. ඒක connect කරලා වතුරයි electricity දෙකම ගන්න පුළුවන්. කළා මේක මෙහෙම charge කරලා තියෙනවා. මේක මෙහෙම අපි charge කරගන්න පුළුවන්. වතුරත් මේ බටවලට connect කරලා tank එක fill කරගන්න පුළුවන්. මේක solar power and battery power දෙකෙන්ම run වෙන්නේ. ඕගොල්ලන්ට මේ shower compartment එක කොහොමද වැඩ වෙන්නේ කියලා පෙන්වන්න හිතුවා. අර කලින් පෙන්නපු patch එක තියෙන මේ කෑල්ල අයින් කරපුවම මෙන්න කෑල්ලක් එනවා. පල්ලෙහාට. ඒක දාලා තමයි අපි shower කරන්න ඕනේ. ඒ වගේ මෙතන මේ බිම පොළවේ අරින්න කෑල්ලක් තියෙනවා. ඒක ගන්න. ඒකලා අපි portable toilet එක අරගෙන මේක තිබ්බා. ඒතර මේක යූස් කරද්දී මේ පාත් එක එළියට ඇදලා යූස් කරන්න ඕනේ. එතකොට ඒක කලින් පොඩි dissolving tablets වගේ තියෙනවා ඒවා දාන්න ඕනේ. මේක යූස් කරන ඒවා toilet papers, quickly dissolving toilet papers. යූස් කරන්න. ඒතර මෙතන තමයි flush කරන්නේ. මේ තියෙන shower එක අතන අරගෙන you need to fix it here. ඒක මම දැන් නැග්ගටි. හරි දැන් නා ගන්නවා. ඉතින් අපි හිටපු camping ground එක කට්ටිය අපි වගේම ඇවිල්ලා එදිනෙක caravans, camper vans වගේ ඒවා ඇවිල්ලා පාක් කරලා තියාගෙන ඉන්නවා. camping ground එකේ ඒ වගේම අපිට තියෙනවා public toilets use කරන්න. ඒ වගේම sitting areas තියෙනවා to relax. මෙතන cooking area එකක් තියෙනවා sink එකක්. ඒ වගේ බඩු barbecue එකකට වගේ වෙන බඩු තියෙනවා. cycling competition එකක් තියෙනවද කියලා කට්ටිය තම ගහගෙන වැඩ. ඒ වගේම ඔයාලේ අපේ view එක බලන්න. hello අයිබෝවන් අපේ second day එකේ first stop එක විදිහට අපි යන්නේ London Bridge. London Bridge කියලා මේ ලස්සන naturally formed වෙච්ච නිකන් පාලමක් වගේ තැනකට මේ තියෙන්නේ. මෙතන මැද කනෙක්ට් වෙන්න තිබිලා තියෙනවා මේක මෙහෙමම කෙලින. ඔයගේ අවුරුදු වල මේ කෑල්ල මැද කෑල්ල කැඩිලා තියෙනවා. එනවාට මේක මෙහෙම ලස්සනට බ්‍රිජ් එකක් වගේ තිබිලා තියෙනවා ඉස්සර. මම උගලන්ට කලින් කිව්වනේ අර මැද කෑල්ල වැටිලා කියලා. ඒක වගේම මෙතන බෝඩ් එකකුත් දාලා තිනවා London Bridge has fallen down කියලා. hello අපේ ට්‍රිප් එකේ second stop එක විදිහට අපි තෝරගත්තේ The Grotto. ඒක natural sinkhole එකක් කියලා කියනවා. අපි ගිහින් බලමු. අපි drive කරගෙන යනකොට එකපාරට පොලිසියෙන් ඇවිල්ලා මේ වාහන නවත්තන්න කිව්වා. ආරේ place එකක් තියෙනවා. For lunch, I got fish and chips and a salad. Husband got 4 cheese pizza and baby got some blueberry muffins. For dessert, I got stitch baked pudding. Hello guys, අපේ third stop එක තමයි Lockhart Gorge. George, මම දන්නේ හරි pronunciation එක. යමු එක බලන්න. මෙතන තියෙන specialty එක තමයි yellow limestone වලින් මේ තමයි හැදලා තියෙන්නේ. ගොඩක් serious වලට natural
corrosion erosion නිසා හැදිච්ච natural scenic landscape. අපි නෙක්ස්ට් ස්ටොප් එකට ආවයින් පස්සේ අපි දැක්ක එතන හෙලිකොප්ටර් රයිඩ්ස් යනවා. ඊට පස්සේ අපි හිතුවා අපි අපිවම සර්ප්‍රයිස් කරගමු කියලා හෙලිකොප්ටර් රයිඩ් එකක් යන්න. So our next stop is 12 Apostles Helicopters. මේක ටිකිඩියාවෙන් බයෙන් ගියේ පොඩි බබත් එක්ක යන නිසා ඒ උනට උඩට ගිය ගමම්ම එහාට නින්ද ගියා. white noise වගේ තියෙන්නේ නැති හෙලිකොප්ටර් එකේ sound එක. Hello travelers. So for our fourth stop we are at the main site which is 12 Apostles. අපි දැන් ඇවිල්ලා ඉන්නේ 12 Apostles වලට. මෙතන තියෙන significance එක තමයි 12 කිව්වට මෙතන 8යි තියෙන්නේ. මේකෙනුත් එකක් කැඩිලා දැන් නැහැ. ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම. මෙතන අර හරි තියෙන එක කැඩිලා. ඒ වගේම මෙතන මේ පැත්තේ තියෙන වේම ලස්සනට මේ පැත්තේ තියෙනවා. අද අපේ second day එක end කරන්න මම හැදුවා passion fruit mojito එකක්. සයිට් සීන් කරලා මහන්සි නිසා අපි චයිනීස් ටේක් අවේ ගත්ත ඩිනර් වලට. මේ තියෙන අපේ කැම්පර් වෑන් එකේ ඕනින් එක දැම්මහම මේක තියෙන විදිහ. එළියේ ඉඳගෙන අපි දැන් රැට කෑවා. Stay tuned for day 3. Thank you for watching. Bye.